after long time අදරන් ආවේ අරවනා කෙරින් වීඩියෝ එකක් ගැන පොඩි එකක් අපි මෙහෙම පටන් ගමු හරිද මුලින්ම අපි දැන් මෙයාලා හඳුනන වෙනත් නම් ගැන පොඩ්ඩක් බලමු හරිද මෙයාලට ඩ්‍රැගන් ෆිෂ් කියලා කියනවා ඒ වගේම ලකි ෆිෂ් කියලා කියනවා ඒ කියන්නේ මෙයාලා හදන කට්ටියට චීනයේ ෆෙන්චුයින් කලාව කියන එක අනුව වාසනාව ගේනවා කියලා කියනවා ඒ වගේම වෝටර් මංකි කියලා කියනවා වෝටර් මංකි කියන හේතුව තමයි මෙයාලට වතුරේ ඉඳලා අඩි 3ක් 4ක් වගේ උඩට මේ වතුරෙන් පයින්න පුළුවන් ඒ කියන්නේ නිකන් ටැංකියේ pH එකේ තමයි කොට කොට බලපන්නේ ඒ වගේ සවුත් වෙනම් එයා ටැංකියෙන් එළියට පයින්නවා තව කියනවා ඩ්‍රැගන් ෆිෂ් කියලා ඒ කියන්නේ ඔයාලා Google use කරනවා නම් මෙහෙම සර්ච් කරලා බලන්න ඩ්‍රැගන් behind the glass කියලා ගහුවා මේ වගේ අරවන්නලා තමයි ඉන්නේ ඒ කියන්නේ මෙයාලා ඩ්‍රැගන්ස්ලා වගේ පේන හින්දා මාළු ටැංකියේ ඉන්න ඩ්‍රැගන් මාළු ටැංකියේ ඉන්න මකරා කියන අදහසින් තමයි ඒක තියෙන්නේ මෙයාලගේ ටැංකියේ උෂ්ණත්වය සහ pH එක ගැන ගත්තොත් උෂ්ණත්වය සෙල්සියස් 25ත් 27ත් අතර අපිට දක්වන්න පුළුවන් pH එකේ 6ත් 7ත් දක්වන්න පුළුවන් ඒ වගේම මෙයාලා මේ ටැංකියක් තෝරගද්දී අඩියක් විතර වෙන මාළු වෙට්ට අඩි 4ක විතර ටැංකියකුත් අඩි 2ක් විතර වෙන මාළු වෙට්ට අඩි 6ක විතර ටැංකියකුයි ටැංකියක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙයාලට දෙන කෑම ගැන අපි කතා කරොත් ඉස්සෝ වගේ සීෆුඩ් කෑම, ඒ වගේම මොනවාද ලයිව් ෆීඩ්, එතකොට තව ඇක්වැරියම් ෆැලට් දෙන්නත් පුළුවන්. ඔයාලා මාළු කඩේකින් ඇක්වැරියම් එකකින් ඔයාලා ගන්නෙ. එතකොට අහලා ගන්න ඔයාලා මෙයාට කන්න දුන්නේ මොනවද? නැත්තම් ඇක්වැරියම් එකේ ලයිව් ෆීඩ් කරලා තිබ්බොත් ඔයා ගෙදර අරන් එල එකපාරට පැලට් දුන්නාම එයා කන්න නැතුව එයා ලෙඩ වෙන්න පුළුවන්. හරිද? මෙයාට ගැලපෙන පෙරීම් පද්ධතියක් තෝරගද්දී කියන්නේ ෆිල්ටරයක්. ඔයාලා සැලකිලිමත් වෙන්න කරුණු දෙකක් තියෙනවා. එක තමයි මෙයාලා සර්ෆස් මේ කියන්නේ වතුර ජලය මත පීනන කට්ටිය. ඒ හින්දා මේ ෆිල්ටර් එකේ ෆ්ලෝ එක වැඩි වුණාම මෙයාලට පීනන්න අමාරු වෙනවා. ඒ වගේම වරල් වලට හානි වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ෆ්ලෝ එක අඩු ඒ වගේම මේ හොඳට ජලය පිරිසිදු කරන මේ පෙරහිම් පද්ධතියක් තෝරගන්න. ඒ වගේම කියනවා නම් ෆවර් හෙඩ් ෆිල්ටර්ස්, ස්පොන්ජ් ෆිල්ටර්ස්, ඒ වගේම මොනවාද හැන්ගෝම් බැක් ෆිල්ටර්ස්, ඒ වගේ කැනොන් ෆිල්ටර්ස්, කැනිස්ටර් ෆිල්ටර්ස් ඒ වගේ ඒවා ඔයාලට තෝරගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. එතකොට අපි මෙයාලගේ ඔයාලා පුණු පුඩා බලා සිටි දේ ඒ කියන්නේ ටැංකියක් ඔයාලා මේකට අලංකාර කරනවා නම් මේ ඔයාලට ගොඩක්ම මම නම් මේ රෙකමන්ඩ් කරන්නේ ටැංකිය නිකන් තියන්න අඩියට වැලි මොන හරි දැම්මම කමන්නේ. ඒතකොට මාළුවක් හැපිලා පේනවනේ. නැත්තම් ඔයාලට පුළුවන් කුඹුක් කොටයක් වගේ තියලා ඒකට අනුබියස් පැල දෙකක් අය තියන්න. ඒතකොට ඊනම ලස්සනයි. මේ එහෙම කරනවා නම් කුඹුක් කොටේ උල් මේ සහිත මේ හැඩයක් ගන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ වරල් ඒ වගේම කොරපොතු වලට ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ආයේ අපි මෙයාලගේ ඔයාලා පුණු පුලා බලන තව කාරණාවක් තමයි මෙයාලගේ ටැංක් මේට්ලා. ඔයාලට රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා, ආයේ බයිෂර්ස්ලා, එතකොට පාකු, පිරානා, ඇලිගේටර් ගාපවුල ගැන, එතකොට ස්නේක් හෙඩ්ලා, එතකොට ආයේ කාෆ් අනම්මනම් මාළුත් එක්කත් හදන්න පුළුවන්. හැබැයි පොඩි කාලයක්. ඒ වගේම ඔයාලා මේ වගේ කට්ටියත් එක්ක කමියුනිටි කරනවා නම් ටැංකිය තවත් ඉඩ පහසුකම් දෙන්න වෙනවා. ඒ වගේම තමයි මෙයාලා ගොඩක් මිල ගණන් වලින් වැඩි මාළු. ඒ හින්දා මෙයාලගේ මොනවද මෙයාලා රැක බලා ගනිද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මිල ගැන හින්දා නෙමෙයි. මෙයාලා ගොඩක් වටින මාළු විශේෂයක්. ඒ වගේම කියනවා නම් මෙයාලගේ ජීවත් වෙන වයස ගැන කතා කරොත් අවුරුදු 10ක් 15ක් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. එතකොට මෙයාලාට හැදෙන ලෙඩ මූලික ලෙඩ රෝග විදිහට මම එකක් දක්වන්නම්. ඒ තමයි මොනවද ඩ්‍රොප් අයි කියන ලෙඩේ. එතකොට ඒ කියන්නේ මාළුවාගේ ඇහැ කෙලින් නෙමෙයි තියෙන්නේ. මාළුවාගේ ඇහැ කොහෙද ටැංකියේ පතුල බලන් ඉන්න විදිහට තමයි ඇහැ පිට. ඒක වෙන්නේ ඔයාලා දැන් ටීවී එකක් ඉස්සරහා වගේ මාළු ටැංකිය තියලා තියෙනවා නම් අර මාළුව හැමතිස්සෙම අරක දිහා බලන් ඉඳලා ඒ මාළුවගේ ඇහැට තමයි එහෙම තමයි වෙන්නේ. මට එහෙම තමයි දැනගන්න හම්බුනේ. ඒක
නැති කරගන්න ඔයාලට ඒක වෙනම සාලකින් හරි කොහෙන් හරි ටීවී එකක් නැති තැනකින් තියන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ ලස්සන මේ මාළුවා නැත්තම් මකර මාළුවා ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න මේ The Bubble Bowl YT